සුබ දවසක් වාසලංකා YouTube channel එකත් එක්ක තමයි ඔයා එකතු වෙලා ඉන්නේ. ඉතින් අද දවසේත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අස්වැසුම පළවන අධීරයේ තොරතුරු යාවත්කාලන කිරීම සම්බන්ධ වීඩියෝ එකක්. ඉතින් ඔයා මේ වෙනකොට කල්පනා කරයි අස්වැසුම පළවෙනි අධීරයේ තොරතුරු යාවත්කාලන කරන්නට දීලා තිබ්බ අවස්ථාව 2025 දෙසැම්බර් 31 අවසන් වුණා නේද කියලා. හැබැයි මෙන්න පුංචි අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ කවුරුත් තාම කියලා නැතුව ඇති මේ අවස්ථාව. ඔයා අස්වැසුම පළවෙනි අධීරයේ අස්වැසුම ලබා ගන්න කෙනෙක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අස්වැසුම ඉල්ලා තාමත් ලැබුණ නැති කෙනෙක් වෙන්න පුළුවන්. මේක අස්වැසුම පළවෙනි අධීරය. මතක් කරන්නේ පළවෙනි අධීරයයට. හැබැයි ඔයා කොච්චර අස්වැසුමට හිමිකම් කියලා මේ වෙනකොට අස්වැසුම ලබා ගත්තත් මේ තොරතුරු යාවත්කාලන කිරීම ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එහෙම නොකළොත් ඉදිරියේදී ඔයාගේ අස්වැසුම නැති වෙන්නට තියෙන අවස්ථාව වැඩි. ඉතින් ඒකෙන් තමයි මේ අවස්ථාව මතක් කරන්නේ 2025 දෙසැම්බර් 31 දක්වා විවිධ හේතුන් මත මේ තොරතුරු යාවත්කාලන කිරීමට දීලා තිබ්බ අවස්ථාව දික් වෙලා ඇවිල්ලා 31කින් අවසන් වුණා. දැන් ඔයාලට කමියුනිකේෂන් ෆෝන් හරහා පරිගණක හරහා මේ තොරතුරු යාවත්කාලන කිරීමේ අවස්ථාව නැහැ. හැබැයි පුංචි අවස්ථාවක් තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා මෙන්න මේ අස්වැසුම පළමු අධීර තොරතුරු යාවත්කාලන කිරීමේ ආයුධම්පත ඔයාට පුළුවන්. ඒකට B ෆෝම් එක කියලා කියන මෙන්න මේ ෆෝම් එක සම්පූර්ණ කරලා ඔයාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම නිලධාරියාට බාර දීමේ අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථාව විතරක් තාම තියෙනවා. ඉතින් මේ වෙලටත් ගාමිණීදාරින් හරහා ඒ පිළිබඳව දැනුවත් කරලත් ඇති. ඉතින් මම හිතන්නේ තාමත් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් තොරතුරු යාවත්කාලන කිරීම මේ වෙලටත් ඔයා කම්පියුටරෙන් ෆෝන් එකෙන් යම් ක්‍රමයකින් මේ තොරතුරු සත්‍යාපනය කරේ නැත්නම් මේ තොරතුරු අලුත් කරේ නැත්නම් ඔයාට මෙන්න මේ B ෆෝම් එක පුරවලා තාම අවස්ථාව තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ඒකකයට බාර දෙන්නට. ඉතින් මේ ෆෝම් එක ඔයාට සම්පූර්ණ කරන්න තියෙන මේ ෆෝම් එකේ ඔයාගේ සම්පූර්ණ තොරතුරු සඳහන් කරන්න තියෙනවා. මේකේ වෙනස්කම් මොනවා හරි තියෙනවා නම් ඒ වෙනස්කම් සඳහන් කරලා මේ ෆෝම් එක සම්පූර්ණයෙන්ම පුරවලා ඉතින් මේ ඔයාගෙන් අර අස්වැසුම 2022 කාලවකවානුවේදී ඔයාගේ නිවසට ඇවිල්ලා තොරතුරු ගන්නකොට මෙන්න මේ වගේ ප්‍රශ්නාවලියකට තමයි උත්තර දුන්නේ. ඉතින් මේ ප්‍රශ්නාවලියේ මොන හරි දේවල් ආදායම හරි නිවසියන් ප්‍රමාණය අඩු වැඩි වෙන්නට පුළුවන්. අසනීප තත්ත්වය නැති වෙන්න පුළුවන්. මේ සියලු තොරතුරු ඔයාට වෙනස් වෙලා තියෙනවා නම් අලුත් කරන්නට පුළුවන්. එහෙම නැත්නම් පවතින තොරතුරු ඒ විදිහටම ඉස්සරහට ගෙනියන්නත් පුළුවන්. ඉතින් මේ කටයුත්ත අනිවාර්යයෙන්ම අස්වැසුම ලබන හෝ නොලබන පළවෙනි අධීර කෙනෙක් කළ යුතුයි. ඉතින් තවත් පුංචි අවස්ථාවක් තියෙන්නේ ජනවාරි 19ට කලින් මේක බාර දෙන්නට ඕනේ. මේ වෙන විට ෆෝන් එකෙන් හෝ කම්පියුටරෙන් දැමීමේ අවස්ථාවක් නැහැ. ඉතින් ඔයා මේ ෆෝම් එක පුරවන්න මේ ෆෝම් එක ඔයාලට ලබා ගන්නට පුළුවන් wbb.gov.lk කියන වෙබ්සයිට් එකේ තියෙනවා මෙන්න මෙතන අස්වැසුම පළවෙනි අධීර තොරතුරු යාවත්කාලන කිරීමේ ආයුධම්පත කියලා මේ ක්ලික් කරලා මේ ෆෝම් එක පුරවලා හැකියක්මනින්ම තවත් දින කිහිපයක් තියෙන්නේ අද 8 වෙනිදා 19 වෙනිදාට කලින් ඔයාලට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම නිලධාරියාට මේ ෆෝම් එක බාර දෙන්න. රයිට්. මම හිතන්නේ කාරණාව පැහැදිලි. ඉතින් එහෙමනම් ගිහින් එන්න අපේ subscribe නැත්නම් subscribe කරන්න bell icon all දාලා තියාගන්න. වාසලංකා YouTube channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න මතක් කරනවා. සුබ දවසක්.